මගේ සිතනදන්ත මෛත්‍රී හාමුදුරුවෝ. දැන් අවුරුදු 25කට විතර උඩදී මා පැවිදි වුණේ බුද්ධ ගයාවේ බුදුහාමුදුරුවෝ බුදු වෙච්ච වජ්‍රාසනය ළඟ හිස මුඩු කරලා පැවිදි වෙච්ච කෙනෙක් මම. ඒ අවස්ථාව ලැබෙන්නේ නැහැ ලේසි පාසුවේ. අපි හැමදාම මේ කරන ලොකුම ජීවිත ප්‍රථම දානය බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ ජීවිත දානය. කණ්ඩ බොණ්ඩත් අපි ජීවත් වෙන්න එපා. එහෙම නේද? ඉතින් අපි දැන් මේ සත්තු මේ මරන්න හිටිය සත්තු වගේක් විශාල මුදලක් ගෙවලා අපි බේරගෙන ආවා. මේ ඉන්න බඩදරු අම්මලා බිත්තර වැක්කිරෙනවා. ඒ බිත්තර ටිකත් වතුරට දැම්මා අපි. බිත්තර වැක්කිරෙනවා. ඒ නිසා ඔයගොල්ලෝ අම්මලා ඉන්නේ මෙතන වැඩි හරිය ටිකක් හිතා ගන්න දැන් ජීවිත දානය දීමේ වටිනාකම. මේ මාළු කාලා බඩින් ඉන්න දරුවෝ යක්ෂ වෙනවා. මේ දරුවන්ට හරි කියා දෙන්න මේවා තියෙන ආධිනව. දැන් අපි මේ නිදහස් කරනවා ඉස්සෙල්ලා. හරි. එතකොට අපි සාදුකාරයක් දෙන්න දැන් අපි මේ සතුන්ට දීර්ඝායුෂ ලැබේවා. මේ මසුන් අල්ලන තැනක් නෙමෙයි මේ වැව. එතකොට මේගොල්ලෝ පරම්පරානුගතව මේගොල්ලෝගේ දරුවන් සමග ජීවත් වේවා. බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ ප්‍රථම දානේ ජීවිත දානේ කියලා. උතුම්ම දානේ ධර්ම දානේ, ප්‍රථම දානේ ජීවිත දානේ. ඒකම ජීවමාන සම්බුදු කෙනෙකුට උන මතක තියාගන්න දෙන සිව්පස දානයක් ජීවමාන. අද අපි දෙන්නේ පිළිමවලටනේ, පිළිවහන්සේලටනේ. ජීවමාන බුදු කෙනෙකුට දෙන සිව්පස දානයක් සමානයි සතුන්ට ජීවිත දානෙ දෙන්නේ. වැඩිපුර වල තියාගන්න හොඳ නැහැ. මේ බට්ටු මාළුන්ගේ පණ හරිය නැහැ. බොහොම ඔක්සිජන් දාලා තියාගෙන මේ ඉඳලා ඊ අල්ලපු අය ඔක්සිජන් දාලා තියාගෙන ඉඳලා මේ අද පොය දවසේ පින්නිදාස් කරන්න ගෙනාවේ. මේ වගේ දේවල් කරලා දෙවියන්ට පින් දෙන්න. ආකාසට්ටා චමුමට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරන්නක්කන් තුලෝගතා තිරන්නක්කන් තුදේශනං තිරන්නක්කන් තුමන් පරන්ති සාදු සාදු ඊතාවත සම්මේ සම්බද පුඤ්ඤ සම්පදං සම්මේ දේවානුමඤ්ඤ භූතානුමෝදන්ති සබ්බ අපි තත්තානුමෝදන්ති සබ්බදපති අපි අල්ලන්නේ හරි අද මේ බඩවල වල ඉන්නවා ලක්ෂ ගණන් විතර. ලක්ෂ ගණන් විතර. ada di lebaran di bawah. අපේ මේ හාමුදුරු කරන මේ පින්කම ලෝකේ ලංකාවේ කරන ලොකුම පින්කම වශයෙන් අපි මේ අවස්ථාවේදී පිළිගන්නවා. ඒ කියන්නේ මේ වගේ පින්කමක් මේ අපි ගඟක් මැදකට ඇවිල්ලා බෝට්ටුවක් අරගෙන මාළු ගොඩාක් අරගෙන ඒ සල්ලි දීලා මාළු අරගෙන මේ පින්කම කරන්නේ අපේ හාමුදුරුවෝ. ඒ හාමුදුරුවෝ ඒ පින්කමට අපුවත් අරගෙන මේ වැව මැදට ඇවිල්ලා මාළු ටික නිදාස් කරලා මේ පැටව ඉන්න මාළු බිත්තර දාන මාළු බිත්තරත් එක්කම නිදාස් කරනවා කියන්නේ ලොකු පිනක් කියලා සාදුකාරයක් දෙමු. සාදු 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 සාදු. හැමෝටම සුබ දවසක්. ඉතින් මේ වෙසක් පොය දවසේ මේවන් උතුම් පින්කමක් කරගන්න අපිටත් දායකත්වය අපිටත් සහභාගී වෙන්න දුන්නට ගොඩාක් පින් ඕගොල්ලන්ට. විශේෂයෙන්ම මේ හාමුදුරුවන්ට සහ මේ මහත්තයල දෙන්නට. ඉතින් ඇත්තටම බොහොම සතුටුයි අද වෙසක් පොය දවසේ මෙවැනි පින්කමකට සහභාගී වෙන්න ලැබුණට. සියලු දෙනාටම සුබ දවසක් කියලා මම කියනවා. මේ වගේ අත්දැකීමක් මගේ පළවෙනි අත්දැකීම විදිහට මම හිතනවා. මේ වගේ වැවක මේ වගේ පින්කමක් කරගන්න අපිටත් ලොකු අවස්ථාවක් අපේ මේ පොඩි වයසට. මට හරිම සන්තෝෂයි. කාටත් ස්තුතියි මේ අවස්ථාව දුන්නට ඔබ මහත්තයා. සතුටුයි මේ පින්කම කරගැනීම ලැබීම ගැන වෙසක් පොය දවසේ ඇවිල්ලා මාළු ටික නිදහස් කරා. ගොඩක් සතුටුයි. අවසරයි අපේ හාමුදුරනේ. මේ ඇත්තටම මම හිතන්නේ තුන්වෙනි අවස්ථාව මේ අපේ හාමුදුරුවොත් එක්ක මේ මාළු නිදහස් කරන්න මේ මාළුන්ට ජීවිතයක් ලබා දෙන්න ආපු. ඉතින් මට අපේ හාමුදුරුවොත් එක්ක තුන් වතාවක්ම එන්න හම්බුණාද. තුන්වෙනි වතාව ඇවිල්ලා මේ
අද පෝය දවස අද වෙසක් පෝය දවස. ඉතින් ඒ පෝය දවසේ අපේ හාමුදුරුවෝ සමග මේ පින්කමකට සහභාගී වීම සම්බන්ධයෙන් ඇත්තටම මම අපේ හාමුදුරුවන්ට බොහොම පින් කියලා කියනවා. ඒ වගේම අද ගොඩක් කට්ටිය අපේ හාමුදුරුවන්ගේ ඒ පින්කම වෙනුවෙන් අද මේ පාක් එකට ඇවිල්ලා හිටපු පිරිස මේ බෝට් එකේ කතා කරගෙන අපේ හාමුදුරුවෝ එක් කරගෙන ආවා. ඒ පින ඒ අයටත් ලබා දෙන්න කියලා. ඉතින් අපේ හාමුදුරුවන්ට මම ප්‍රාර්ථනා කරනවා ඉදිරියේදීත් මෙවැනිම පින් කටයුතු මේ වගේ සත්වය නිදහස් කරන කටයුතු දිගින් දිගටම කරන්න ශක්තිය ධෛර්යය අපේ හාමුදුරුවන්ට ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. තිරුවන් සරණයි. මේ අවස්ථාවේ මට විශේෂයෙන්ම කියන්න විශේෂම කරුණක් තියෙනවා. ඕගොල්ලන්ගේ ඉස්සෙල්ලාම මම මේ ප්‍රශ්නයක් විචාරනවා ඒකට මට උත්තර දෙන්න ඕන. ඊට පස්සේ මම ඒකට විනාඩියකින් ඕගොල්ලන්ට උත්තර දෙනවා. ඊට පස්සේ ඕගොල්ලන්ට හිතන්න පුළුවන් ඒ දේ. හොඳයි අපි දැන් හැම ගෙදරකම මල ගෙදරක් වෙලා තියෙනවා. එහෙම නේද? අර අබෑට ගේන්න කිව්වේ ඒකනේ. ඒ මල ගෙදර මල් ශාලාවේ මිනිහ ගේන්න ඉස්සෙල්ලා ඇහිල්ලා පහන් සමහරු එකක් පත්තු කරනවා සමහරු පාදයටයි හිස උද දෙකක් පත්තු කරනවා. ඇයි මේ පහන් පත්තු කරන්නේ? මොකද්ද හේතුව? දැන් උත්තර දෙන්න ඉක්මනට මොකද පහුවෙන්න එපා. මොකද හේතුව ඈ? තනි කරනවා. ඔයා කියන්නේ එහෙමද? ඔයගොල්ලෝ කියන්නේ ඇයි පහන් පත්තු කරන්නේ? මැරිච්ච ඉඳ? මරුණ කෙනෙක් ඉස්සරහා පහන් පත්තු කරන්නේ ඇයි? තව ටිකක් කියන්න. තව ටිකක් කියන්න. තව ඊට වැඩිය දෙයක් තියෙනවා. පහනක් පත්තු කරන්නේ ඇයි? මොනවද මිනිහෙන් පිට වෙන්නේ? මිනිහෙන් පිට වෙන්නේ මොනවද? විස බීජ පිට වෙන ඉඳසන්නේ නේද? විස හරණය කරන්න නේද? එහෙම නේද? ඒක අහලා තිබුණ නැද්ද? අහලා තිබුණේ? විස හරණය කරන්නයි කියලා. එහෙනම් මම මේ දෙක ඕගොල්ලෝ දන්නේ නැතිනවට දන්න කට්ටිය දන්නවා, වැඩිමහල් කට්ටියක් දන්නවා මේ විස බීජ හරණය කරන්න. ඒකයි පහන පත්තු කරන්නේ. මිනිහෙන් විස බීජ පිට වෙනවයි කියලා ඒගොල්ලෝ හිතන නිසා. මම මේ දේ කියන්නම්කෝ. ඔච්චර අපි උදේ ඉඳන් කොච්චර පිරිසුදු වෙනවද අපේ ශරීරය? නානවා, දත් මදිනවා, මුණු හොදනවා, රවුල් කපනවා, ආයි නැවත නානවා, වතුර මොන තරම් අපේ ශරීර පිරිසුදු කරනවද අපි නේද? කොච්චරවත් හරි. එහෙනම් මොකටද මරුණාන් පස්සේ කොහොමද විස බීජ ශරීරේ තියෙන්නේ? එහෙනම් ඕගොල්ලෝ කන කට්ටියට කියන්නේ මන් දන්නේ නැහැ ඕගොල්ලෝ ගැන මාළු ගේනවා ගෙදෙට්ට, කූළු ගේනවා මරලා. එතකොට එළුව ගේනවා, එළු මස් ගේනවා, ඌරෝ ගේනවා, හරක් ගේනවා, හැම සතෙක්ම ගේන්නේ මරලා නේද? එතකොට මේ සත්තු උන්ට විස බීජ හරණය කරනවට පහන් පත්තු කරලා ඒ නැත්තම් ගෙදර ඉන්න සීතකරණ ඒවත් මෝචරියට ඇතුල් කරනවද? මෝචරියට දාන්නේ. හොඳයි ඒ සත්තු එළියට අරගෙන විස බීජ හරණය කරන්න කියලා පහන් පත්තු කරනව නැත්තම් උයලා ඉවසිල්ලක් නැතුව උයනකන් ඉන්නවද? මට සත්‍ය කතාව කියන්න මේක විශේෂ බණක් මේක ඇත්ත වශයෙන්ම යන්නේ කවුරුත් කියන්නේ නැති. ඒ සත්තුන්ගෙත් විස බීජ තියෙන්න ඕන නේද? ඒකත් බලමිනීනේ. අපේ මෙච්චර පිරිසුදු කරන මිනිහ මගේ මිනිහ ඉස්සරහා පින්නුනොත් තියයි කවුදා හරි පහනක්. ඕගොල්ලන්ගෙත් එහෙමයි. විස බීජ හරණයට. එතකොට මේ සත්තු කන සත්තුන්ට එහෙම විස බීජ හරණය කිරිල්ලක් තියනවාද? නැත්තම් උයලා තුන පහ දාලා උයලා කනකන් ඉවසිල්ලක් නැතුව නේද ඉන්නේ? එතකොට ඒ සත්තුන්ගේ විස බීජ යන්නේ නැද්ද? ඒ සත්තුන්ට විස බීජ නැද්ද? ඒ සත්තු කන්නේ අමු ජරාවනේ. අසුචි කනවා, කුණු ಜಾති කනවා, බ්ලේඩට දුකට බෙහෙත් නැහැ. මිනිස් ශරීර වගේ නෙමෙයි නේද? එහෙනම් මිනිස් ශරීරයට විස බීජ යනවා ඔය විදිහට පහන් පත්තු කරනවා නම් එහෙනම් මේ මලකුණු ගෙනාවෙන් පස්සේ පහන් පත්තු කරන්නේ නැතුව ඔයගොල්ලෝ ගිලින්න කොච්චර ඉක්මන් වෙනවද? එතකොට ඒ සත්තුන්ගේ විස බීජ පිටවීමක් නැද්ද? විස බීජ හරණය කිරීමක් කරනවද? නෑ නේද? අන්න ඕක සිතේ තියාගන්න ඔක්කොට විශ්සලා. ඒ කාලේ ඕවා තිබුණේ නෑ. අපේ පැරණි කාලේ. දැන් තමයි ඔය මල් ශාලා පටන් ගත්තාන් පස්සේ විස බීජ. හැබැයි විස බීජ තියෙනවා. ඒකයි මුස්ලිම් මිනිස්සු පැය 24ක් ඇතුළත වල දාන්නේ. කෙනෙක් පුච්චන්නේත් නැහැ වල දානවා. ඒ දුමාරයක්වත් ඇද්ද තියන්නේ නැහැ. වලම දානවා, වලේම දාලා වහලා දානවා. මොකද ඒක විස බීජ හරණය කරන්න. එහෙනම් ඒගොල්ලෝ වුණත් මොන තරම් සත්තුන්ට එහෙම කරන්නේ නැහනේ. සත්තුන්ව ගිරලා දානවා. දඩි පිටි ගාලා උයලා. අන්න ඒ දේ විතරක් කරුණා කරලා සිත තබා ගන්න. ඕක තමයි මගේ දේශනය. අපි සියලු කට්ටිය දෙවියන්ට පින් දෙමු. අපි
ගමනාදයටත් ළඟ වෙලා ඉන්නේ. ඔක්කොම කියන ආකාසට්ටා චබුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරණක්කන්තු ලෝකසාසනං චිරණක්කන්තු දේශනා චිරණක්කන්තු බම් පරන්ති සාදු 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 එත්තාචාර අම්මෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සම්බතං පතිසිද්ධියා සබ්බේ සම්‍යක් භූතා අනුමෝදන්තු සබ්බතං පතිසිද්ධියා සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බතං පතිසිද්ධියා සාදු සාදු සීල දෙනාටම පින් සිද්ධ වේවා. සීල දෙනාටම මේ උතුම් පින්ය කර්මයේ බලයෙන් පිහිටෙන් නිරෝගී සුව සම්පත් ජීවිතේටම සදාකාලිකව ලැබේවා. ආත්මයක් භවයක් පාසා සෙවණැල්ල වෙන මේ පින් ඔබලා වෙත ආගමනය වෙත්වා කියලා ප්‍රාර්ථනා කරමු. මේකම මේ මහා පුණ්‍ය කර්මයට ඕස්ට්‍රේලියාවේ ඉඳන් අපට සහාය බරපතල සහාය දුන්න පර්ති පදිංචි ડોક્ટર સાનુકર સેનරත් පුතාට මේ පින් අනුමෝදන් වේවා. එතුමා පතන බෝධියගේ නිර්වාණ සම්පත්තිය ලබන අතර සුවපත් ජීවිතයකට හේතු වාසනා වේවා. එතුමාගේ පියා සරත් සෙනරත් මැතිතුමා දැන් අවුරුදු 3කට උඩදී මිය ගිය. එතුමාගේ ආත්ම භවයටත් සියලු මේ කුසල් ආගමනේ වේවායි කියලා ප්‍රාර්ථනා කරලා ඔක්කොම සාදුකාරයක් දෙන්න. සාදු සාදු සාදු.